උදේ ඇහැරෙන වෙලාවේ ඉඳන් රෑ නිදාගන්න යනකම්ම අපි හැමෝම වැඩිපුරම කාලය ගත කරන්නේ ෆෝන් එකත් එක්ක. එහෙමත් නැත්නම් Facebook, Instagram, YouTube වැනි සමාජ මාධ්‍ය ඇතුලේ. හැබැයි නිකමට හරි හිතුවද මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න හැම තප්පරයකදීම අපේ මනස ඇතුලේ මොන වගේ වෙනස්කම්ද සිද්ධ වෙන්නේ කියලා. මේ සමාජ මාධ්‍ය භාවිතය නිසා අපේ මනස සහ පෞරුෂය ඇතුළින්ම දුර්වල වෙන ප්‍රධාන කරුණු 10ක් ගැනයි අද අපි කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මොකද මේ අතරින් කරුණු කීපයක් මේ වෙනකොටත් ඔබටත් බලපාලා තියෙන පුළුවන්. පළවෙනි එක තමයි නොදැනුවත්වම වෙන ඇබ්බැහිය. අපි දාන පෝස්ට් එකකට ලැබෙන ලයික් සහ කමෙන්ට් නිසා අපේ මොළයට ක්ෂණික සතුටක් දැනෙනවා. මේ කෙටි කාලින සතුටට අපේ මනස ආස කරන නිසා අපි හැම තිස්සෙම ෆෝන් එක අතට අරන් නොටිෆිකේෂන් බලන්න පෙළඹෙනවා. මේක හරියට නොදැනුවත්වම වෙන සූදුවකට ඇබ්බැහි වීමක් වගේ වැඩක්. දෙවෙනි එක තමයි තමන්ව අවතක්සේරු කර ගැනීම. අපි හැම වෙලේම කරන්නේ සමාජ මාධ්‍යවල අනිත් අය දාලා තියෙන ලස්සනම රූප, සතුටින් ඉන්න අවස්ථාවන් දෙස බලන එක. ඒ දිහා බලලා අනිත් අයට හැම දෙයක්ම තියෙනවා මට මුකුත් නැහැ කියලා අපි අපේ සාමාන්‍ය ජීවිතය, පෙනුම හෝ ආර්ථිකය ගැන දුක් වෙන්න තමන්ව පහත් කරලා සලකන්න පටන් ගන්නවා. තුන්වෙනි එක මගහැරෙයි කියන අනවශ්‍ය බිය. අනිත් හැමෝම සතුටින් විනෝද වෙනවා, මාව විතරක් කොන් වෙලා මට විතරක් හැමදේම මගහැරෙනවා කියන අනවශ්‍ය බයක් සහ නොසන්සුන්කමක් මේ නිසා අපේ හිතේ ඇති වෙනවා. මේ බය නිසාම අපිට ෆෝන් එකෙන් ඈත් වෙලා නිදහසේ ඉන්න බැරි වෙනවා. හතරවෙනි එක සැබෑ ලෝකයේ sannivedanaya මගහැරීම. තිරයක් පිටපස්සේ ඉඳන් මැසේජ් කරන්න ඉමෝජි යවන්න ලේසි වුණාට සැබෑ ලෝකයේදී කෙනෙක්ගේ මුහුණට මුහුණලා කතා කරන්න, ඔවුන්ගේ හැඟීම් නිවැරදිව තේරුම් ගන්න තියෙන හැකියාව මේ නිසා අපෙන් ගිලිහි යනවා. පස්වෙනි එක දිගට අවධානය තබා ගැනීමට නොහැකි වීම. අද අපි දකින්නේ තප්පර ගණනක කෙටි වීඩියෝ. මේ කෙටි දේවල් බලන්න අපේ මොළය හුරු වුණාම එක තැනක ඉඳගෙන පොතක් කියවන්න නැත්නම් වැදගත් වැඩකට පැයක් දෙකක් අවධානය දෙන්න අපේ මනසට හරිම අමාරුයි. මනස නිතරම දුවන්න හදනවා. හයවැනි එක මානසික පීඩනය සහ අධික ලෙස සිතීම. අන්තර්ජාලය හරහා සිදුවන අනවශ්‍ය විවේචන, අපහාස කිරීම, එම නැත්නම් තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිචාර නොලැබීම නිසා හිතේ තනිකමක් ඇති වෙනවා. හැමදේම ගැන ඕනෑවට වඩා හිතන්න පෙළඹීම නිසා දිගු කාලීනව දැඩි මානසික පීඩනයක් ඇති වෙනවා. හත්වෙනි එක නින්ද හිමිවීම සහ විඩාව. රෑ තිස්සේ ෆෝන් එක දිහා බලාගෙන ඉන්නකොට ඒකෙන් එන ආලෝකය නිසා අපේ ස්වාභාවික නින්ද නැති වෙලා යනවා. ප්‍රමාණවත් නින්දක් නොලැබුණාම පසුදින කේන්තියාව, දවස පුරාම පවතින කම්මැලිකම සහ තෙහෙට්ටුව ඇති වෙනවා. අටවෙනි එක හැමදේම ක්ෂණිකව බලාපොරොත්තු වීම. සමාජ මාධ්‍යවල හැමදේම එක ක්ලික් එකකින් ක්ෂණිකව ලැබෙනවා. හැබැයි සැබෑ ජීවිතේදී මහන්සි වෙලා, කැප වෙලා, ඉවසීමෙන් ලබා ගන්න ඕන. එහෙම සාර්ථකත්වයන් සඳහා මහන්සි වෙන්න අපිට තියෙන කැමැත්ත සහ ඉවසීම මේ නිසා නැති වෙලා යනවා. නවවෙනි එක තීරණ ගැනීමේදී ව්‍යාකූල වීම. දිනකට අපේ ඔළුවට දරන්න බැරි තරම් තොරතුරු, ප්‍රවෘත්ති සහ එකිනෙකට වෙනස් මතවාද ගලාගෙන එනවා. මේ අධික තොරතුරු නිසා Tamanට ඇත්තටම ගැළපෙන නිවැරදි තීරණය මොකක්ද කියලා තෝරගන්න බැරුව අපේ මනස ව්‍යාකූල වෙනවා. 10වෙනි එක තමන්ගේ සැබෑ අනන්‍යතාවය නැතිවීම. අද ගොඩක් දෙනෙක් කරන්නේ තමන්ගේ සැබෑ දක්ෂතා වර්ධනය කරගන්නව වෙනුවට අන්තර්ජාලයේ ප්‍රසිද්ධ චරිත අන්ධ ලෙස අනුකරණය කරන එකයි. සමාජයට පෙන්වන්න බොරු ඩිජිටල් පෞරුෂයක් මවාපාන්න යාම නිසා තමන්ගේ සැබෑ දක්ෂතාවය සහ අභ්‍යන්තර නිදහස අපිට අහිමි වෙනවා. සමාජ මාධ්‍ය කියන්නේ නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒක අපේ ජීවිතය පාලනය කරන්න ගත්තොත් අපට අහිමි වෙන්නේ අපේ මානසික නිදහස. ඒ නිසා දවසකට පැය කිහිපයක් හෝ ෆෝන් එකෙන් ඈත් වෙලා සැබෑ ලෝකයේ මිනිස්සු එක්ක, පරිසරය එක්ක ඉන්න පුරුදු වෙන්න. ඉතින් මේ කරුණු 10න් ඔයාට දැනටමත් බලපාලා තියෙන්නේ මොන වගේ දේවල්ද? අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ජීවිතයට වැදගත් වෙනස්ම මනෝවිද්‍යාත්මක වීඩියෝ දිගටම බලන්න සිංහල නිවුස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. සුබ දවසක්.